2022 වර්ෂයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ඉන්ධන අර්බුදය හේතුවෙන් විදුලි නිෂ්පාදනය ප්‍රවාහන සෞඛ්‍ය සහ කර්මාන්ත ශේෂ්ත්‍ර බරපතල ලෙස කඩා වැටුණු අතර ඒ හරහා දරුණු ආර්ථික අර්බුදයක් නිර්මාණය වුණා. මේ සිදුවීම් තුළින් පාඩම් ඉගෙනගෙන තිබේද යන්න වර්තමානයේ මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ලංකාවේ ඇති වී තිබෙන ඉන්ධන අර්බුදය තුළ විශේෂයෙන්ම විමසිය යුතුව තිබෙනවා. එබැවින් රටේ බල ශක්තිය ආරක්ෂාව එනර්ජි සිකියුරිටි සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු පිළිබඳව මෙම සභාවට පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස මම රජයෙන් ඉල්ලීමක් කරනවා. මැද පෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකාවට බොරතෙල් හා ඉන්ධන ආනයනයේදී ඒ වගේම ගෑස් වලටත් එසේමයි ඒ ඇතිවිය හැකි අවදානම් පිළිබඳ රජය විසින් අවදානම් තක්සේරුවක් සිදු කර තිබේද? ගරු කතානායකතුමනි, මීට දින කිහිපයකට පෙර මීට පෙර පාර්ලිමේන්තු සැසිවාරයේදී අපි පෙන්වලා දුන්න හෝර්මුස් සමුද්‍ර සංධිය වසා දැමීම තුළ ඇති වී තිබෙන අන්තරාදායක තත්ත්වය. නමුත් රජයෙන් ලැබුණු ප්‍රතිචාරය තමයි කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් අපිට බලපෑමක් නැහැ. නමුත් ඔබතුමාට කියන්න කැමති මේක වැදගත් කාරණාවක් ඉඳ පොඩි විස්තරයක් කරන්නට ඕන. පිරිපහදු තෙල්, පොර තෙල්, LNG, LPG, petrochemicals, පොහොර, තවත් රසායන ද්‍රව්‍ය, metals, industrial materials, ඒ වගේම food and agricultural trade, මේ යනාදී වශයෙන් grain shipments, ධාන්‍ය වර්ග ඇත්තටම ලොකු ලයිස්තුවක් තිබෙනවා. මේ හොර්මුස් සමුද්‍ර සංධිය වසා දැමීම තුළ ඒ ඇති වී තිබෙන අවදාන. රජය ඇත්ත වශයෙන්ම මේක ගණන් ගත්තේ නැහැ. මම අහන්න කැමතියි මේ අවදානම් තක්සේරුවක් ඉදිරිපත් කරලා තිබෙනවද? අවදානම් තක්සේරුවක් නිර්මාණය කරලා තිබෙනවද? ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවද කියලා මම අහන්න කැමතියි. වර්තමානයේ රටේ පවතින ඉන්ධන සංචිත ප්‍රමාණය කොපමණද? එය ප්‍රමාණවත් වන්නේ තවත් දින කීයක් සඳහාද? දැන් අපි දැක්කා මේ ගරු ජනාධිපතිතුමා එදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා බය වෙන්න දෙයක් නැහැ. ඩීසල් දින 33කට තියෙනවා, පෙට්‍රල් දින 27කට තියෙනවා, ගුවන් යාන ඉන්ධන දින 49කට තියෙනවා. මේ යනාදී වශයෙන් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා දින 7කට පස්සේ අර පරණ තොගවලටම මිල වැඩි කරා. ඉන්ධන මිල වැඩි කරා. ඉතින් මම අහන්න කැමතියි අපේ රටේ මේ වන විට තිබෙන ඉන්ධන සංචිත ප්‍රමාණය කොපමණද? ඒ ප්‍රමාණවත්ද? ඒ වගේම කිව්වා මේ බොරතෙලුත් තියෙනවා කියලා දින 44ක්. ඒකත් කිව්වා. නමුත් එහෙම කියලා පරණ තොගවලට මිල වැඩි කරා. මම අහන්න කැමතියි කරුණාකරලා රටට තොරතුරු ටික ඉදිරිපත් කරන්න අද රටේ තිබෙන සංචිත ප්‍රමාණය පිළිබඳව. හදිසි අවස්ථාවන් සඳහා භාවිතා කළ හැකි ඛනිජ තෙල් සංචිතයක් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යනවාද? එසේනම් එහි ප්‍රමාණය කොපමණද? ගරු කතානායකතුමනි, මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. ඒ වගේ මම රජයට යෝජනා කරන්න කැමතියි. අපිට එදා කිව්වා වරායේ ගොඩබාන මිලටම තෙල් ටික ලබා දෙනවයි කියලා. ඒ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි වැට් එක එකතු කළ අගය මත බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද, නිෂ්පාදිත බද්ද, රේගු ආනයන බද්ද, විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මේ ඔක්කොම ඉවත් කරන්න මේ තෙල් වලින්. තෙල් වලින් ඉවත් කරලා මේ 159 දෙනෙක්ම පත් උනේ වරායේ ගොඩබාන මිලටම තෙල් ටික දෙනවයි කියලා. ඒ නිසා කරුණා කරලා මේ වෙලාවේ මේ තෙල් මිල වැඩි කරන්න නෙවෙයි අඩු කරන්න කටයුතු කිරීම වැදගත් කියන එක මම යෝජනා කරන්න කැමතියි. ඒ නිසා මේ හදිසි සංචිතයක් අපේ රටේ පවත්වාගෙන යනවාද? ඒහි ප්‍රමාණය කුමක්ද? ඒක පිළිබඳව කරුණා කරලා අපිව දැනුවත් කරන්න. ගෝලීය තෙල් සැපයීමට බාධා වීමෙන් හෝ මිල ගණන් තියුණු ලෙස ඉහළ යෑමක් සිදුවන අවස්ථාවක මෙරට ඉන්ධන සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බලශක්ති අමාත්‍යාංශය විසින්
කරනු ලබන හදිසි කළමනාකරණ සැලැස්ම කුමක්ද? ඒක කරුණා කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ගෝලීය වෙළඳපොලේ තෙල් මිල 20%ක් 34 ප්‍රමාණයකින් ඉහළ යාමක් සිදු වූහොත් එය මෙරට ඉන්ධන ආනයන වියදම් කෙරෙහි මෙන්ම ජාතික ආර්ථිකයට උද්දමනයට ඇති කළ හැකි බලපෑම් පිළිබඳව බලශක්ති අමාත්‍යංශය විසින් ගණනය කිරීමක් කරලා තිබෙනවද? හැබැයි මේකට කියන්න පුළුවන් නෑ මේක කරන්නේ මුදල් අමාත්‍යංශයෙන් කියලා. ඇත්ත වශයෙන්ම මේ ක්‍රයිසිස් එකේ මේ අමාත්‍යංශ සියල්ලක්ම එකට එකතු වෙලා වැඩ කරන්නට ඕන. මේ බලපෑම් අධ්‍යයනයක් කරලා තියෙනවා. එhmenan මේ බලපෑම් අධ්‍යයනයේ තොරතුරු ටික පාර්ලිමේන්තුවට ලබා දෙන්න. මොකද අපිට අහන්න ලැබුණා රජයේ පාර්ශ්වයෙන් ඇත්ත වශයෙන්ම මහා භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යංශයේ මුදල් පිරී ඉතිරී ගිහිල්ලා තිබෙනවා කියන කාරණාව. ඉතින් මේ පිරී ඉතිරී ගිහිල්ලා තිබෙන තත්ත්වය තුළ මම අහන්න කැමතියි අපේ රටේ 75 ලක්ෂයක් ඉන්ධන පාරිභෝගික විදුලි පාරිභෝගිකයන්ටත් ඒ වගේම සමස්ත පාරිභෝගික ජනතාවටත් රජයේ සහනයක් ලබා දෙන්නට කටයුතු කරනවද නැද්ද කියන කාරණාව. මැද පෙරදිග කලාපයේ ආශ්‍රිත ජාත්‍යන්තර සමුද්‍රීය මාර්ගවලට බාධා ඇතිවීම තුළින් මෙරට ඉන්ධන සැපයුමට ඇතිවිය හැකි බලපෑම පිළිබඳව හා විකල්ප බලශක්ති ප්‍රවාහන මාර්ග යොදා ගැනීම පිළිබඳව විකල්ප ක්‍රමවේද යොදා ගැනීම පිළිබඳව රජය විසින් තක්සේරුවක් කරලා තිබෙනවා. දැන් රජයට අපි කියන්න කැමති ඇත්ත වශයෙන්ම බැරි වෙලාවත් ඉරානයේ කාග් අයිලන්ඩ් එකේ පෙට්‍රෝලියම් රිෆයිනරිස් වලට ඒ ඉන්ධන රිෆයිනරිස් වලට පිරිපහදු වලට යම්කිසි ඇටැක් එකක් සිදු වුණොත් ඇත්ත වශයෙන්ම මහා බරපතල ඛේදනීය තත්ත්වයක් නිර්මාණය වෙන මහා ඛේදවාචකයක් නිර්මාණය මේ පිළිබඳව ඔබ අධ්‍යයනයක් කරලා තිබෙනවද? කාග් අයිලන්ඩ් එකට ඇටැක් එකක් කරලා ඒකේ තියෙන පෙට්‍රෝලියම් රිසෝසස් වලට ඒ තත්ත්වය සිදු වුණොත් ඒ ඇටැක් එකත් එක්ක ප්‍රතිපහාරත් එක්ක සිදුවෙන තත්ත්වය තුළ රටේ තෙල් අවශ්‍යතාවය සපුරාලා ගන්නා ක්‍රමවේද පිළිබඳව විකල්ප ක්‍රමවේද පිළිබඳව යම්කිසි අධ්‍යයනයක් කරලා තිබෙනවද කියන එක මම අහන්නට කැමතියි. ඒ වගේම 2026-3-15 සිට යලි ක්‍රියාත්මක කර ඇති QR කේත පදනම් කරගත් ඉන්ධන බෙදා හැරීමේ ක්‍රමය යටතේ නියම කර ඇති සතිපතා ඉන්ධන කෝටාව හඳුන්වා දී ඇත්තේ මොන විද්‍යාත්මක පදනමක් සහිතව මෙම කෝටාව ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවන බව බලශක්ති අමාත්‍යංශය විසින් පිළිගන්නේද? එසේනම් මෙම කෝටාව සංශෝධනය කළ යුතු නොවේද? දැන් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මේකේ තවත් ප්‍රශ්නයක් තියෙනවා ගරු කතානායකතුමා. මේ වාහන විකිණීම හේතුවෙන් ඒ අයිතිකාරීන් මාරු වීම එහෙමත් නැත්නම් QR කේත පද්ධතිය තුළ තවමත් පෙර අයිතිකරු ලියාපදිංචි වූ කේත ඇතුළත් වීම නිසා QR කේතයක් සඳහා ලියාපදිංචි වීමට වත්මන් අයිතිකරුවන්ට නොහැකි වී තත්ත්වයක් වාර්තා වෙනවා. ඉතින් මේ පිළිබඳව රජය දැනුවත්ද? දැනුවත් නම් ඇයි ඒක අවබෝධ කරගෙන මේ QR කේත ක්‍රමය පිළිවෙලකට කාර්යක්ෂමව ක්‍රියාත්මක නොකරේ? විශේෂයෙන්ම අද වන විට බොහෝ පිරිසක් මේ ප්‍රශ්නය තුළින් දැඩි පීඩාවට ලක් වෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි බස් රථවලට ලීටර 60යි මෝටර් සයිකලයට ලීටර් 5යි මම කියන්නේ සතියකට. වෑන් රථවලට ලීටර් 40 මෝටර් රථවලට ලීටර් 15 මෝටර් ලොරි වලට ලීටර් 200 ඉඩම් වාහන වලට ලීටර් 25 ත්‍රිරෝද රථවලට ලීටර් 15 විශේෂ කාර්ය වාහන වලට ලීටර් 40 මේ අනාදි වශයෙන් මේ වෙන්කරු ප්‍රමාණයන් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ කියන එක මේක රටේ ජනතාවගේ මතය. ඒ නිසා ඒක ගැන කරුණු අවබෝධ කරගෙන මේක වෙනස් කරන්නට සාධාරණව කටයුතු කරනවද? මොකද විශේෂයෙන්ම මම කියන්න කැමති බස් රථ ශේෂ්ත්‍රයේ ත්‍රිරෝද රථ ශේෂ්ත්‍රය පාසල් වෑන් රථ ශේෂ්ත්‍රය ඒ වගේම ගොවි ජනතාව දැන් මේ අස්වන නෙලිමේ ක්‍රියාවලියේ නියැලෙන කාලවකවානුවක් එයාට උපකරණ පාවිච්චි කරන්න බෑ දීවර ප්‍රජාව ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවන් වල නියැලී සිටින පුද්ගලින් සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ වෛද්‍ය ශේෂ්ත්‍රයේ මේ අනාදී වශයෙන් ශේෂ්ත්‍ර ගණනාවකම
ඒ වගේම ආනයන බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන් වාහන ආනයනකරුන් මේ සමස්ත ශේෂ්ත්‍රයම ලොකු මැසිවිල්ලක් නගනවා මේ ඇලොකේට් කරලා තිබෙන කෝටා එක පිළිබඳව. ඒ පිළිබඳව මොකද්ද රජය ලබා දෙන විසඳුම කියන එක මම මේ අවස්ථාවේ අහන්න කැමතියි. ඉන්ධන සැපයුම සීමා වී ඇති මෙවැනි මොහොතක විදුලි නිෂ්පාදනය, සෞඛ්‍ය සේවා සහ ප්‍රවාහන සේවා ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන වෙන් කිරීම වෙනුවෙන් සකස් කර ඇති ජාතික ප්‍රමුඛතා යාන්ත්‍රණය කුමක්ද? මට සඳහන් කරන්න අමතක වුණා ටුවරිසම් සෙක්ටර් එක. දැන් අපේ රටට ලොකු හයියක් ලැබෙන්නේ ටුවරිසම් සෙක්ටර් එකේ. දැන් ටුවරිසම් සෙක්ටර් එකටත් ගරු විපක්ෂ නායකතුමා ඔබතුමා විනාඩි 10ක් මේ වෙනකොට අරන් තියෙන ප්‍රශ්න ඉදිරිපත් කිරීමට. ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නෙට විතරක් ඔය විනාඩි ගාන බලන්න එපා. මේක රටේ මට ලියලා දුන්න කොලේට අමතරව ඔබතුමා ඒ නිසා කරුණාකරලා මේකට අවස්ථාව දෙන්න. ඉතින් මම අහන්න කැමතියි කෙටි කරන්න ගරු විපක්ෂ නායකතුමා. දැන් ඔබතුමා අපි හරි අහනවා. මේ කොලේ ලියලා තියෙන එකට අමතරව ගරු විපක්ෂ නායකතුමා මම ඔබතුමාට දැන් 11:35ට ලබා දෙනවා. ඔබතුමා මට ලබා දුන්න කොලේයි ඔබතුමා මෙතන කතා කරපු වචන ප්‍රමාණය මම 11:35ට ඔබතුමාට බිස්නස් කමිටුවේ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ කොලේ ගැන කතා කරනවානේ. කොලේ ලිව්වේ ඊයේ තප්පරෙන් තප්පරේ ප්‍රශ්න වැඩි වෙනවා. ඒකයි අහන්නේ. ඒකයි මම ටුවරිසම් සෙක්ටර් එක ගැන අහුවේ. මේ සංචාරක ශේෂ්ත්‍රය ගැන අහුවට මේක අමනාප වෙන්න එපා. මේවට උත්තර සපයන්න. තමුන්නාන්සලා ඉන්නේ උත්තර සපයන්නනේ. එකක පොලේ ගිහිල්ලා. පොලේ ගියේ මමද ඔයාද කියන එක හොයලා බලන්නකෝ. ගරු විපක්ෂ නායකතුමා අවසන් කරන්න. පොලේ ගිහිල්ලා කිව්ව කතා හින්දා තමයි අමාරු වෙන්නේ. ඔබතුමා අවසන් කරන්න. විශේෂයෙන්ම මම අහනවා මේ සංචාරක ශේෂ්ත්‍රයට මොකද්ද ලබා දෙන විසඳුම? ඇමරිකාව රුසියාවට පනවා තිබූ තෙල් සම්බාධක වලට ලබා දුන් දින 30ක විරාමයත් සමග රුසියාව සමග සාකච්ඡා කොට අප රටට අවශ්‍ය බොරතෙල් ලබා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා රජය කඩිනම් තීරණයක් නොගන්නේ කවර හේතු නිසාද? දැන් මේ ප්‍රශ්නේ මතු කරනකොට ඔබතුමත් හිටියා මේ ගිය සතියේ මම මේක කිව්වේ. ඒක අවසන් කරන්න. දින 30ක විරාමයක් දුන්නා ඇමරිකාව. රුසියානු සම්බාධක ඉවත් කරලා. ඒ අතරතුර යම්කිසි ෆෝවර්ඩ් පර්චස් ඇග්‍රීමන්ට්ස් වලට මේ රජය එළමුණාද රුසියාවෙන් හරි අපේ රටට මේ තෙල් සම්පත් ලබා ගන්න. ඒ වගේම ඉන්ටර්නැෂනල් එනර්ජි ඒජන්සි එක විසින් දින කිහිපයකට පෙර තෙල් බැරල් මිලියන 400ක් වෙළඳ පොළට නිකුත් කරලා තිබෙනවා. ඒකට ඒ නිකුත් කිරීමට එකඟතාවය පළ කරලා තිබෙනවා. අපි අහන්න කැමති රජය ඉන්ටර්නැෂනල් එනර්ජි ඒජන්සි එකත් එක්ක සාකච්ඡා කරලා අපි දන්නවා අපිට සීමා සහිත ප්‍රමාණයක් තිබෙන්නේ ගබඩා පහසුකම්. අපි යම්කිසි ෆෝවර්ඩ් ඇග්‍රීමන්ට්ස් වලට ඉදිරි තෙල් මිලදී ගැනීමේ ගිවිසුම් වලට යන්නට මේ තෙල් බැරල් මිලියන 400ක් වෙළඳ පොළට නිකුත් කිරීම ප්‍රයෝජනයට අරගෙන යම්කිසි ගිවිසුමකට ප්‍රවේශ වෙලා තිබෙනවද කියන එක මම අහන්න කැමතියි. ගරු අමාත්‍ය කෙටි පැහැදිලි කිරීම අහන්නට පෙර මම අහන්න කැමති මේක මුද්‍රණ දෝෂයක්ද? ගරු විපක්ෂ නායකතුමා ඒකලහමාර පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27 අපි වෙන 11ට මේක මුද්‍රණ දෝෂයක්ද කියලා මම අහන්න. නැත්නම් කියනනේ මෙතන මේ වැරදි දේවල් කියනවා කියලා. හරි මම අහන්න මගේ ප්‍රශ්නේ. ඇමතිතුමා ප්‍රකාශ කරා මේ වැඩි පුරෝකථනය කරන්නට බෑ. මේක බාහිර ප්‍රශ්නයක්. ඔව් අපි පිළිගන්නවා මැද පෙරදිග ප්‍රශ්නය නිසා රටේ පැවතුණු ප්‍රශ්නය උග්‍ර වුණා. දැන් මම අහන්න කැමතියි ඔබතුමාගෙන් විශේෂයෙන්ම එක පැත්තකින් පෙර සූදානම් ක්‍රමෝපායික සැලසුම් සකස් කිරීම ස්ට්‍රැටජික් ප්ලෑනින් ඒ වගේම සිනාරියෝ ප්ලෑනින්. මොකද ඉරානයට ඊශ්‍රායලයේ ඇමරිකා එක්සත් ජනපදයේ බෝම්බ දැම්මේ අද ඊයේ නෙවෙයි. මීට මාස ගණනාවකට පෙර. මේ ඇත්ත වශයෙන්ම මේ වගේ අර්බුදයක් නිර්මාණය වෙයි කියන පුරෝකථනය කරන්නට තිබුණා. ඒ වගේම මම වැදගත්ම කාරණාව මම අහන්න කැමති ගරු කතානායකතුමනි දැන් ඇත්ත වශයෙන්ම මේ අපි කතා කරන්නේ බලශක්ති සුරක්ෂිත භාවය ගැන. එනර්ජි සිකියුරිටි එක ගැන. දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් එනවා ගරු කතානායකතුමනි. ඒ තමයි අපේ රටේ විදුලි උත්පාදන කරන බලාගාරවලින් නිශ්චිත විදුලිය උත්පාදනය නොවෙනකොට යන්න සිද්ධ වෙනවා ඩීසල් බලාගාරවල. එතකොට ඩීසල් බලාගාරවලට ගිහිල්ලා විදුලිය උත්පාදනය කරනකොට එක පැත්තකින් පාරිභෝගිකයාගේ මිල වැඩි වෙනවා. ලෝකේ නිර්මාණය වෙලා තිබෙන ඩීසල් හිඟතාවය තුල
එතනත් ප්‍රශ්නයක් එනවා සමහර විට විදුලි කප්පාදු වලට යන්න සිද්ධ වෙනවා. මම ඒක කියන්නේ ඇත්ත වශයෙන්ම අපි ගත්තොත් නෑ විනාඩියක් දෙන්න. 13 වෙනිදා නොරොච්චෝලේ විදුලි උත්පාදනය මෙගවොට් 130කින් අඩුයි. 14 වෙනිදා මෙගවොට් 135කින් අඩුයි. ඒ වගේම 15 වෙනිදා මෙගවොට් 132කින් අඩුයි. ඒ වගේම 16 වෙනිදා මේ ඊයේ දවසේ මෙගවොට් 148කින් අඩුයි. දැන් මේ අඩු වුණු ප්‍රමාණය මේ මදිපාඩුව අනිවාර්යෙන්ම ඩීසල් බලාගාර වලින් ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ තත්ත්වය තුල අද ලෝකේ නිර්මාණය වෙලා තිබෙන මේ හිඟතාවය තුල ඇත්ත වශයෙන්ම බරපතල ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. PUCSL එක කියනවා අප්‍රේල් ජූනි ජුලයි වල විදුලි කප්පාදුවක් සිද්ධ වෙනවා කියලා. මොකද්ද ඔබතුමන්ලා මේ අනාරක්ෂිත මේ අවදානම් තත්ත්වයට විසඳුමක් ලබා දෙන්නට අරගෙන තිබෙන පැහැදිලි සැලැස්ම ඉදිරිපත් කරන්න. ඔබතුමාගේ පෙර ප්‍රශ්නවලදී උත්තරවල සැලැස්ම ඉදිරිපත් කරේ නැහැ. ගරු අමාත්‍යතුමා අවසන් කරන්න විපක්ෂ